මම නම් දැන් රස්සාව කරන එක නවත්තලා දාලා අස්වැසුම ගන්න බලනවා. ඇයි යන්නේ ඒක ගන්න එක ලාභයි මං හිතන්නේ. ඇයි යකෝ. දැන් හම්බ කරන එකෙන් ටැක්ස් උත් ගෙවලා. ඊට පස්සේ අපි ගන්න බඩු භාණ්ඩ භාගයකට අපි ටැක්ස් ගෙවලා ගන්න සර්විසස් වලට ටැක්ස් ගෙවලා. ඔක්කොම ඉවර කරාට පස්සේ හැබැයි අපි හම්බ කරන ගාන එකයිනේ. හැබැයි ඒ ඔක්කොම කරලා දැන් කරන් බිල ඔන්න මේ මාසේ එක ගානක් තව මාසේ තව ගානක් එන්න කරන් බිල වැඩි වෙනවා. ඒකත් බලන් යනකොට මේ ඒකක ගාන වැඩි. කියන්නේ සල්ලි තියෙන එකාගේ හූරගෙනම කන්නද කොහොමද මං හිතන්නේ මේ ලෑස්ති වෙන්නේ. දැන් මාර්තු මාසේ තිබිච්ච බිලට වඩා අප්‍රේල් මාසේ යුනිට් ගාන අඩු වුණත් බිල වැඩි. මොකද බිල වැඩි කරානේ කොච්චර මන්ද ගානකින්. දැන් ඔන්න මේ දැන් බ්‍රේකින් නිවුස් එකක් ගිහිල්ලා තියෙනවා. මොනවාද ඒකක 180ට වඩා වැඩි නම් තව 118කින් දැන් බිල වැඩි කරන්න ඔන්න දීලා තියෙනවා. යකෝ අපිත් මිනිස්සු නේද? කොහෙන්ද මේ බිල් ගෙවන්නේ? දැන් මගේ මාර්තු මාසේ බිල 35000 ගාණක් වෙලා තිබිලා කොහොම හරි ඒ අඩුවෙන් දාලා දඟලලා යුනිට් ගාන අඩු කරගත්ත අප්‍රේල් මාසේ භාගයක් ලංකාව හිටියෙත් නෑනේ මම. ඒත් රුපියල් 45000 ගාණක් ඇවිල්ලා බිල. යුනිට් ගාන අඩු වුණත් බිල වැඩි. මොකද මේගොල්ලෝ බිල වැඩි කරපු හින්දා. ඉතින් මං කල්පනා කරා යකෝ මොනවා වුණත් මේ කාලද බීලද කියලා ආයෙක සිත හදාගත්ත හා කමනගේ. තව 118කින් වැඩි වුණා කියන දැන් ඊළඟ මාසේ බිල මං හිතන්නේ 50000ට වැඩි වෙයි. එතකොට ඒ කියන්නේ මේ ඒ කියන්නේ අපිට දැන් කියන්නේ මං හිතන්නේ අර මේ ඔක්කොමල්ල එක හා සමානව ජීවත් වෙලා කියලා. AC තිබ්බත් උඹලා AC දාන්න එපා. මොකද කරන් බිල වැඩි වුණොත් අපි දෙනවා වැඩි. පුදුම වැඩක් නේ මේක. දැන් මෙච්චර ලංකාවේ වහලවල් තියෙනවා හැම ගේකටම වහලක් තියෙනවනේ. වහල නැති වෙන්නේ නැහැ හැම ගේකටම වහලක් තියෙනවා. ඇයි සෝලර් පැනල් ගේන්නේ නැත්තේ? මිනිස්සු ප්‍රයිවට් කම්පනීස් වලට දීලා සෝලර් පැනල් ගත්තත් ග්‍රිඩ් එකට දෙන්න ගියාම ලෝක වදයක්. ග්‍රිඩ් එකෙන් ගන්නෙ නෑ වැඩි කියනවා අර පැත්තට වැඩි මේ පැත්තට වැඩි අරක වැඩි මේක වැඩි කියන. තාම ලංකාවට බැටරි පාක් එකක් නෑ මම දන්න තරමින් ඒගොල්ලෝ ඒකට කලින් ටෙන්ඩර් කැඳවලා තිබ්බ බැටරි පාක් එකක් කරන්න මම දන්නේ ඒකට මොනවද කියලා දැනුවත් භාවයෙන් තියනවද කියලා මම දන්නේ නැහැ කියලා අපි දැනුවත් භාවයෙන් බැටරි පාක් එකක් නෑ. ඉතින් ලංකාවේ ඇයි දෙයියනේ දැන් මේ යන විදිහට මම නම් දැන් හෙට අනිද්දාම සෝලා කරලා දානවා බැටරි පැක් එකක් එක්ක. එතකොට මේක මේ එක එකාගේ මෙතන ආඩම්බර බලන්න ඕනේ නැහැ නේ මේ මොන විකාරයක්ද මේ? කොහොමද සාමාන්‍ය මට තේරෙන්නේ රස්සාවල් වලට යන මිනිස්සු ඒ කියන්නේ ෆික්ස්ඩ් ඉන්කම් එකක් තියෙන මිනිස්සු කොහොමද ජීවත් වෙන්නේ කියලා මම නම් හිතා ගන්න බෑ. මොකද දැන් ටැක්ස් ඉන්කම් ටැක්ස් එක ගෙවන්නෙත් මාර විදියකටනේ. ඉන්කම් ටැක්ස් එක තියෙන්නේ අඩුපඩි තියෙන මිනිහට 10%යි. හැබැයි වැඩිපඩිය ගන්න එකට 30%යි. මිනිස්සු තන් ඉන්නේ මම හිතන්නේ වැඩිපඩි දෙන්නේ ඒ කියන්නේ පර්සනල් ෆේවරේෂන් එකකට හරි මොකක් හරි එකකට හිතාගෙන කියලා තමයි මම හිතන්නේ හිතාගෙන ඉන්නේ. නැතු ඒ මනුස්සුගේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් එකට වියදම් කරපු සල්ලි කොච්චර ගාණක් වියදම් කළද මේ මනුස්සය එතනට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම මේ කොච්චර රිස්ක් එකක් අරගෙනද වැඩ කරන්නේ. ඒ කියන්නේ ඒ වගේ හේතු මතනේ සාමාන්‍ය මනුස්සයෙක් පඩියක් තීන්දුව තීරණය වෙන්නේ. නැතුව මේ රූපේ ලස්සනට වක්වත් වෙන මොනකටවත් නෙවෙයිනේ. එතකොට ඒ ලක්ෂ 10ක් විතර හම්බ කරන මිනිස්සයා ලක්ෂ 3ක් විතර ටැක්ස් ගෙවන්න ඕනේ. ඒ 130ක් ගෙවන්න ඕනනේ. ඒතකොට දැන් අඩුවෙන් පඩිය හම්බ කරන එක්කෙනාට 110යි. මහා මාර ලොජික් එකක් නේ මේක. මන්නම් කියන්නේ අහෝ ඔක්කොලාට වෙන 100 එක ගාණක් දාන්න. ඒතකොට අසාධාරණ නෑනේ. මේක වැඩිපුර හම්බ කරන එක ඌ වැඩිපුර කුට්ටියක් එහෙටත් දීලා ටැක්ස් බෙනිෆිට්ස් කිසිම දෙයක් නැහැ. රාජ්‍ය සේවකයන්ට විතර ටැක්ස් බෙනිෆිට්ස් තියෙනවා. හැබැයි අනිත් මිනිස්සුන්ට ටැක්ස් බෙනිෆිට්ස් කිසිම දෙයක් නැහැ. හැබැයි අපි ගෙවනවා. ඒ මදිවට දැන් කරන් බිලත් වැඩි. මං අහන්නේ මොක්කුද මේකේ ඉන්නේ? මෙහෙම ජනාධිපති හොඳයි කියලා කිව්වට ජනාධිපතිකින් පස්සේ තියෙන ඇමති මඩුල්ල පොඩ මීට වඩා මොලේ කල්පනා කරන්න ඕනේ. මොකද මෙතනින් එහාට තව ඡන්දයක් එනවා කියන එකත් මතක තියාගන්න එපා කට්ටියම. ඒ කියන්නේ ඔක්කොම අල්ල බලන්නේ ඡන්දේ විතරයි. දැන් අස්වැසුම කියලා මගුලක් දෙනවා. මම දැනුවත්ව මේ සත්‍ය කතාවක් මම දැනුවත්ව කියන්නේ. අපේ ගෙදර වැඩට ඉන්න ගර්ල්ගේ ගමේ කියන්නේ හැටන් වල මේ ඉන්නවා පවුලක්. පවුල දෙන්නෙක්ට අස්වැසුම හම්බ වෙනවා. එක්කෙනෙක්ගේ හස්බන්ඩ් ඇවිල්ලා වඩු මේ මොනවද බාස් වැඩක් කරන්නේ. බාසරද හાર્ඩ්වෙයාර් එකත් වැඩ කරන්නේ. හැබැයි කොහොම කරත් මාසෙට ලක්ෂයක් විතර හම්බ කරනවා මේ මිනිස්සයා. හැබැයි අස්වැසුම හම්බ වෙනවා. එතකොට තව ෆැමිලි එකක් ඉන්නවා. ඒ වගේම ඒ ගෙදරත් පිරිමි දෙන්නෙක් ඉන්නවා. දෙන්නම් වැඩ කරනම හම්බ කරන එක ගෙදරට එනවා. හැබැයි අස්වැසුම හම්බ වෙනවා. හැබැයි දැන් මම දන්න තව ෆැමිලි එකක් ඉන්නවා. බැඳලා නැති ගෑනු 4 දෙනෙක් ඒ ගෙදර ඉන්නවා. එක්කෙනෙක් රාජ්‍ය සේවකයෙක් හිටපු ප්‍රින්සිපල් කෙනෙක්. හැබැයි එයාගේ පෙන්ෂන් එක හම්බෙන්නේ 35000ක් හරි 40000ක් හරි හම්බෙන්නේ. මොකද දුෂ්කර පැත්තේ වැඩ කරපු නිසා. ඒ මුළු ගෙදරම රන් වෙන්නේ අන්නේ පඩියේ. ඇයි ඉතුරු 3 දෙනාට බැඳලා නැති ගෑනු 3 දෙනෙක් හිටියට ඒ 3 දෙනාට අස්වැසුම හම්බ වෙන්නේ නැහැ. මොකද්ද හේතුව? ඒගොල්ලෝ කියන්නේ ඕගොල්ලෝ ඒ ගෙදර ඉතින් මේ රජයේ වැඩ කරන කෙනෙක් ඉන්නවනේ එහෙම. තව ඒ වගේ ෆැමිලි එකක් ඉන්නවා රජයේ වැඩ කරන කෙනෙක් ඉන්නවා කියලා අස්වැසුම දෙන්නේ නැති. ඇත්තටම අස්වැසුම අවශ්‍ය මිනිස්සුන්ට දෙන්නේ නැතුව මේ ගොඩක් දෙන්නේ ඡන්දෙදී පාවිච්චි කරන්න පුළුවන් මිනිස්සුන්ටනේ. එතකොට එහෙම දෙන්නේ කාගේ සල්ලිද? දැන් මේ අපේ සල්ලිනේ.
දැන් ඔය ඊයේ පෙරේද තැපැල් දෙපාර්තමේන්තුවේ උන මොකද මද හොරකමක් වුණා. ඊට පස්සේ මහා බැංකුවේම දැන් අර මේ 2.5 මිලියන් ඩොලර්ස් වල මේකක් වුණා. මොකක්ද ඒ වලට වෙන්නේ? දැන් වෙච්ච දැන් ඒ නැති වෙන සල්ලි වලට මොකද්ද කරන්නේ? මිනිසුන් හිරේ දායි අරම මේව කරගලා අපිට වැඩක් නැහැ නේ. දැන් ඕවල එන හිඟනේ දැන් ඔය දැන් මේ කියන්නේ දැන් ඔය 118 විදුලි බිල වැඩි කරේ හිඟයක් තියෙනවා. හිඟේ පියවන්නේ කවුද යකෝ ඉතින් හිඟ කරේ අපේද? හැබැයි අපෙන් තමයි ඔක්කොම ගන්නෙ. කවුද ගෙවන්නේ? හිඟ කරපු උන්ගෙන් ගනින්නකෝ. දැන් එහෙම ගන්නවා කියලානේ ආවේ. මන් දන්නේ මේ ප්‍රශ්න තියෙන්නේ මට විතරද නේ? ඕගොල්ලෝ නැද්ද මේ ප්‍රශ්නේ?